ඉතින් මෙදා පාර අවුරුද්දට අපි ග්‍රොසරි shopping කරන්න ගිහිල්ලා ගත්තේ මොනවද කියලා තමයි අද මම share කරගන්න යන්නේ. ඉතින් අවුරුදු කාලෙත් ළඟ හින්දා හුඟ කාලයකට shops වහලා හින්දා අපි සති දෙකකට ඇති වෙන්න ඕන ග්‍රොසරි shopping කළා. ඒ හින්දා ටිකක් වැඩිපුර items ගන්න වුණා. ඉතින් මුලින්ම ගත්තේ එන්නේ sausage එක, chicken සහ cheese sausage එක. ඒක මාර්මරහයි. ඉතින් ඒකෙන් pack එකක් ගත්තා. ඉතින් මම කලින් කව වගේ අවුරුද්දට ලෑස්ති වෙන හින්දා ඔන්න එක එක කෑම හදන්න ඕන හින්දා තෙත හාල් පිටි කිලෝ එකකුත් ගත්තා. මේක රුපියල් 265ක් තමයි උනේ. ඉතින් සුදු තෙත හාල් පිටි කිලෝ එකක් මම ගත්තා. ඊළඟට දැන් මෙදා පාර ගොඩක් මං කියන්නේ කැවුම් හදන්න, කොකිස් හදන්න ඒ වගේ දේවල් වලට අවශ්‍ය කරන දේවල් වගේම grocery shopping කරලා ගෙදර එදිනෙදා වැඩ වලට අවශ්‍ය කරන දේවලුත් මම මිලදී ගත්තා. අපි බලමු ඊළඟට මොනවද මම ගත්තේ කියලා. ඊළඟට ගත්තේ මෙන්න මේ පැලවත් එකේ අයිස්ක්‍රීම් එක. මේක මගේ යාළුවෙක් තමයි කිව්වේ try කරලා බලන්න මාර්බල් රහයි කියලා. මේක ලීටර් 4ක් තියෙනවා. මේක රුපියල් 1600ක් තමයි උනේ. ඉතින් ඇත්තටම මේක වෙනස් රසක් තියෙනවා. සාමාන්‍ය වැනිලා අයිස්ක්‍රීම් එකක් වගේ නෙමෙයි, ටිකක් වෙනස් රසක් තියෙන්නේ. ඉතින් හොඳයි කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම ඔය පාටිස් වගේ තියෙනකොට ගොඩක් ඒ වගේ අයිස්ක්‍රීම් එකක් වටිනවා. ඊළඟට ඔන්න පොල් තෙල් ලීටරයක් ගත්තා. තව ගිය සතියේත් ලීටර එකක් ගත්තා. ඉතින් මේ සතියේත් ගත්තා. මොකද ගොඩක් පොල් තෙල් කෑම හදන හින්දා පොල් තෙල් දාලා පොල් තෙල් ටිකක් වැඩිපුර යන හින්දා ගත්තා. ඊළඟට මම බිත්තර ගත්තා. බිත්තර ටිකක් වැඩිපුර ගත්තා. මොකද මට හදන්න තියෙනවා කේක් එකක්. මොකද මගේ මල්ලිගේ බර්ත්ඩේ එක තියෙන හින්දා එයාට බර්ත්ඩේ කේක් එකක් මම හදන්න හිතාගෙන ඉන්නවා. ඒක නිසා ටිකක් වැඩිපුර බිත්තර ගත්තා. ගෙදරත් මං හිතන්නේ 7-8ක් වගේ තිබුණ බිත්තර. ඊට අමතරව තව 15ක් ගත්තා. මොකද මම හදන්න යන කේක් රෙසිපි එකේ කිලෝ එකකට බිත්තර 4ක් වගේ 5ක් වගේ දාන්න ඕනේ. ඒක හින්දා ටිකක් වැඩිපුර ගත්තා. තව එක කෑම් වලට අවශ්‍ය වෙන හින්දා ටිකක් බිත්තර වැඩිපුර ගත්තා. ඊළඟට මම ගත්තා Highland එකේ fresh milk packets ටිකක්. මොකද අපේ ගෙදර ටිකක් fresh milk වැඩිපුර වුණා. මොකද අපි දෙන්නටම gastritis තියෙන හින්දා gastritis තියෙනලාට මේ fresh milk ටිකක් බෙවුවහම ටිකක් අපිට සහනයක් දැනෙනවා. ඉතින් ඒ වගේම එක බීම ಜಾති එහෙම හදන්න, ෆලූඩා වගේ හදන්න එහෙමත් ගන්න හින්දා වැඩිපුර ටිකක් fresh milk තියාගත්තා. උගලන්ට දැන් බෙල් එකක් වගේ ඇහෙනවා ඇති. මම මේ වෙලාවේ අර කියපු කේක් එක හදන ගමන් තමයි ඉන්නේ. ඊළඟට ඔන්න බීම එකකුත් ගත්තා. මොකද නෑදෑයෝ එහෙම එනවා. ඉතින් ඒගොල්ලන්ට හදලා දෙන්න නැත්තම් ඒගොල්ලෝ මොන හරි කූල් මොන හරි බොන්න කැමති නම් ඒ වගේ දෙයක් දෙන්න ඕන හින්දා ඔන්න බීම බෝතලයකොත් ගත්තා. ඊළඟට මම ගත්තේ මොනවද බටර් ග්‍රෑම් 500 තමයි ගත්තේ. මේක රුපියල් 900 ගණක් මං හිතන්නේ. කුමාරි මට පුදුම හිතර මාර ගණන් මේක. මේ ඉතින් අර සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක පිටි අනම්මනම් ඒවැ ගණන් එක බැලුවාම සාමාන්‍යයෙන් ඉතින් ඇත්තටම කේක් එකක් හදන්න රුපියල් 1500 2000ක් අතර ප්‍රමාණයක් යනවා. මට තේරෙන විදිහට මම මේක හරියට ගණන් හදලා බලලා නැහැ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කඩෙන් ගන්න එක ලේසියනේ කියලා. හැබැයි ඉතින් අපි හොඳටම දන්නවනේ ගෙදර හදන ඒවා පිරිසිදුයි කියලා. ඉතින් ඒකින්ද මම නම් ටිකක් ගාණ වැඩි වුණත් ගෙදරම තමයි කේක් හදලා කන්නේ. ඊළඟට මෙන්න මේ තද කහ වර්ණකය ගත්තා. මොකද මේ මම කහ පාට තමයි ගන්න ගියේ. නමුත් ඒක තිබුණ නැහැ. මම අල ටොපි හදන්න ඉන්න හින්දා ඒකට චුට්ටක් දාන්න මෙන්න මේ වගේ කල බොටල් එකක් ගත්තා. මේ තියෙන්නේ මම තවත් කිරිපිටි පැකට් එකක් ගත්තා. මොකද ටිකක් වැඩිපුර තියාගන්න එක හොඳයි කියලා හිතුණ පැක් එකක්. ඒක හින්දා කිරිපිටි පැකට් එකකුත් ගත්තා. ඉතින් මට මතක විදිහට එක්කෙනෙක් දාලා තිබුණා ඇයි දේශීය ඒව නැත්නම් විදේශීය කිරිපිටි ගන්න කියලා. ඉතින් අර එක එකනා කැමැත්ත නේද? සමහරු කැමති දේශීයව බොන්න. ඉතින් අපි අපේ ගෙදර ඉතින් ගොඩක් බොන්න කැමති ඇන්කර් එක ඒ වගේ ඒවා තමයි. හයිලන්ඩ් එකත් ඉඳලා හිටලා බොනවා. මේ හැබැයි අපි ගොඩක් වෙලාට ඇන්කර් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එක එකනාගේ කැමැත්තනේ නේද? ඊළඟට ඔන්න සීනි කිලෝ එකක් ගත්තා. මොකද ගොඩාක් රස කැවිලි හදන්න තියෙනවා. ඇත්තටම මම මෙදාපාර ගොඩක් හදනවා පුරුදු වෙනත් එක්ක. ගෙදරත් තව තිබුණා සීනි. සීනි කිලෝ දෙකක් දොකද ගෙදර තිබුණා. එහෙනම් මම තව කිලෝ එකක් වැඩිපුර ගත්තා. මදි වුණත් තව ගිහින් ගේනවා. මොකද ඔය අල දෝසි එහෙම හදන්න අල දෝසි නෙමෙයි අල ටොෆි හදන්න ගොඩක් සීනි ඕනේ.
හැබැයි මං හිතන්නේ ටිකක් අඩුවෙන් සීනි දාලා රස කැවිලි හදන්න. මොකද සෞඛ්‍ය ගැනත් හිතන්න එපැයි. ඉතින් ඔන්න ඊළඟට ගත්තේ පොල් කිරි පැකට් 2ක්. ගෙදර ටිකක් තියෙන හින්දා මදි පාඩුවට තමයි ඇත්තටම මේ දේවල් ටික ගත්තේ. ඊළඟට ගම්මිරිස් එක ඉවර වෙලා තිබිච්ච හින්දා මම ඔන්න ගම්මිරිස් කුඩු පැකට් එකකුත් ගත්තා. මේ මාතර ෆ්‍රීලන් එකේ කුළුබඩු හොඳයි කියලා මට හිතෙනවා. විශේෂයෙන්ම ඒගොල්ලන්ගේ බැදපු 3-5 එක එහෙම ගොඩක් හොඳ නෑ. 3-5 එක එහෙම ගොඩක් සුවඳ තියෙනවා. බැදපු 3-5 එක නම් මම try කළාද කියලා මතක නැහැ. ඊළඟට ඒගොල්ලන්ගේම කැලිමිරිස් පැකට් එකකුත් ගත්තා මාතර ෆ්‍රීලන් එකේ. ඉතින් ඒ ටිකත් අරගෙන ඊළඟට ගත්තේ මොනවද කියලා අපි බලමු. ඊළඟට මෙන්න මේ බ්‍රයිටෝල් එකේ ඩිෂ් වොෂ් ලික්විඩ් රීෆිල් පැකට් එකක් ගත්තා. මොකද ගෙදර බොටල් එකක් තියෙන හින්දා මට මේක රීෆිල් කරගන්න ලේසියි. නැත්තම් බොටල් එකක් ගත්තොත් ගොඩක් වියදම යනවා. ඊළඟට කෝල්මන්ස් එකේ මෙන්න මේ අඹ නෙමෙයි දොඩම් රස ඇති බීම් එක ගත්තා. ඒකත් කවුරු හරි ආවොත් ඉතින් හදලා දෙන්න කියලා පැකට් එකක් ගත්තා. ඒ වගේම ඉතින් අපිත් සමහරලාට ඔය බීම් එක හදාගෙන බොනවා රස්නේ දවස් වලට එහෙම. ඊළඟට ඔන්න හොයලා හැම තැනම බේකින් සෝඩා ගත්තා. මේක හරි අමාරුවෙන් තමයි හොයාගත්තේ. කීල්ස් එකේ තිබුණෙත් නැහැ. කොමරි යන්තම් කඩේක තිබිලා හොයාගත්තා. මොකද කේක් හදන්න ඒ වගේම ওই පිරිසිදු කාරකයක් විදියටත් බේකින් සෝඩා පාවිච්චි කරන්න පුළුවන් නේ. ඉතින් මට නම් අතරම බේකින් දේවල් වලට තමයි බේකින් සෝඩා ගොඩක් වෙලාවට මම ගන්නෙ. ඒකින්ද ඔන්න ඒකත් ගත්තා. ඊළඟට මම තව ගත්තා තේ කොළ පැකට් එකක්. අපේ ගෙදර මෙන්න මේ ස්ටුවර්ට් ටී කියන එක තමයි පාවිච්චි කරන්නේ. ඒ අරන අර ටී ෆැක්ටරිස් වලින් අපිට පැකට්ස් ගන්න පුළුවන්. ඉතින් මේ හරිය ටී ෆැක්ටරිස් වලනුත් එහෙමත් ගන්නවා. ඒව නම් ගොඩක් හොඳයි මේ පැකට්ස් වලට වැඩිය. ඉතින් ලේසි හින්දා මේකෙන් එකක් ගන්නවා. ඊළඟට ඔන්න උළුඳු පිටි පැකට් එකකුත් ගත්තා. ටියුලිප් බ්‍රෑන්ඩ් එකේ. මේකේ ග්‍රෑම් 200ක් තමයි තියෙන්නේ. ප්‍රයිස් එක නම් ඉන්න බලන්න පේන්නේ නැහනේ. කොහොමද මේකේ ඉච්චර ලොක් ගානක් උනේ නැද්ද කොහෙද? අයියෝ පේන්නේ නැහැ. ඔන්න උළුඳු පිටි පැකට් එකකුත් ගත්තා. ඊට පස්සේ මම ගත්ත තවත් දෙයක් තමයි ඊළඟට ගත්තේ මෙන්න මේ කොත්තුමී එකේ චීස් සහ ලූණු රස නූඩල්ස් පැකට් දෙකක් සහ hot and spicy flavour එකේ පැකට් එකක් ගත්තා. ඉතින් ගොඩක් වෙලාට ෆිල්ම් එකක් එහෙම බලද්දි අපි ලෙන මේකක් හදාගෙන කන ගමන් තමයි ෆිල්ම් එක බලන්නේ. ඊළඟට ගත්තේ මොනවද? තෑගි ඔතන කොළ ටිකක් ගත්තා. මොකද මං කිව්වා ඔයගලන්ට එක්ක කලින් අපේ මල්ලිගේ බර්ත්ඩේ එක තියෙනවා. ඉතින් යාගේ තෑගි ටික රැප් කරන්න ඕනේ හින්දා ඔන්න මෙන්න මේ රැපින් පේපර්ස් ටිකක් ගත්තා. ඊළඟට මට ආස හිතලා මෙන්න මේ නිලාකුරු පැකට් එකක් ගත්තා. ඉතින් අවුරුදු දවසට එහෙම පත්තු කරන්න පුළුවන් හින්දා එකක් ගත්තා. ඊළඟට ඔන්න මෙන්න මේ කැන්ඩල්ස් ටිකක් ගත්තා. ඔව් අපේ මල්ලිට දැන් අවුරුදු 25ක්. ඉතින් එයාගේ බර්ත්ඩේ එකට ඕනේ හින්දා ගත්තා. ඊළඟට බර්ත්ඩේ පාටි එකට අවශ්‍ය කරන මෙන්න මේ ඩෙකොරේෂන්ස් ටිකක් ගත්තා. පොඩ්ඩක් ඩෙකෝස් ටිකක් එහෙම දාන්න. ඊළඟට මෙන්න මේ පාට 3කින් බැලුන්ස් ගත්තා. නිල් පාට, ඊට පස්සේ සිල්වර් කලර්, ඊට පස්සේ කළු පාට. ඒ ටික පොඩි තීම් එකකට වගේ තමයි යන්නේ. නිල් පාට වගේ තීම් එකකට තමයි දැන් ඔක්කොම තියෙන්නේ ඇත්තටම. හිතලා කළේ නැහැ. නමුත් බලද්දි ඔක්කොම ටික නිල් පාටින් වගේ තමයි අරගෙන තියෙන්නේ. ඉතින් ඒ ටිකත් අරගත්තා. ඊළඟට මෙන්න මේ ප්ලාස්ටික් මෙන්න මේ වගේ නිකන් වට්ටියක් වගේ එකක් මං හොය හිටියේ. ඔන්න හම්බුණා. මං හිතපු එකක්ම නෙමෙයි හැබැයි. මුලින්ම මෙන්න මේ පහන තමයි ගත්තේ. මොකද මට කෑම මේසෙට මැටි පහනක් තියන්න ඕනි වුණා. හැබැයි අර මං හිතපු විදිහේ මැටි පහනක් හම්බුනේ නැහැ. මැටි පහන් අර අපි පහන පත්තු කරන්නේ වගේ දෙයකට. නමුත් මේක හොඳයි කියලා හිතුණා. මේක తాවකාලිකව පාවිච්චි කරනවා. පස්සේ හොඳ එකක් තිබුණොත් ගන්නවා. ඊළඟට මෙන්න මේ මැටි වට්ටිය ගත්තේ ඇත්තටම මං ඉස්සරහට පෙන්නන්නම් ඇයි මම මේක ගත්තේ කියලා. ඊළඟට මෙන්න මේ චූටි කාර් එක. මොකද මං හදන කේක් එක අපේ මල්ලි කාර් වලට කැමති හින්දා කා තීම් එකට තමයි මම මේක හදන්න ඉන්නේ. මම ඔයගලට ෆොටෝ එකක් දාන්නම් මොන වගේද මං කේක් එක හදන්න හිතාගෙන ඉන්න ඉමේජ් එකක් මං ඔයාලට පෙන්නන්නම්. ඒ විදිහට තමයි හදන්නේ. අපි බලමු ඒක හරියට ඒද කියලා. ඉතින් ඊළඟට එළවලු ටිකක් ඔන්න වැඩිපුර ගත්තා. මොකද කඩවල් දැන් වහනවනේ ගොඩක් වෙලාට අවුරුද්දට. ඉතින්
ටිකක් පරක් වෙලානේ ආපහු කඩවල ඕපන් කරන්නේ. ඒ තරම් ඉතින් මොන හරි කන්න දේවල් තියෙන්න ඕන හින්දා එළවලු ටිකක් වැඩිපුර ගත්තා. පිපිඤ්ඤා ඊට පස්සේ කැරට් දම්බල බෝංචි වගේ දේවල් ටිකක් ගත්තා. ගෙදරත් සෝයා මීට් සැමන් වගේ දේවල් තියෙනවා. ඉතින් බැලන්ස් කරලා කොහොම හරි මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. ඉතින් මම එළවලු ටික සුද්ධ කරන්න පුළුවන් ටික, ඒ කියන්නේ හොදන්න පුළුවන් ටික හොදනවා. අනිත් ටික හැමම අරන් තියන්න තමයි හදන්නේ. කැරට් වගේ දේවල් නම් මම ඇත්තටම හොදලා ඒ කැරට් නැට්ට වගේ තියෙන කොටස කපලා බොක්ස් එකකට දාලා තිනවා. කාලයක් තියාගන්න පුළුවන්. එතකොට සමහරවිට සති 2-3 වුණත් මම තියාගෙන තියනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බෝංචි නම් මම හොදන්නේ නැහැ. එහෙමම බොක්ස් එකක් ඇතුළට දාලා තියෙනවා. ඉතින් ගොඩක් කල් එහෙම තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වෙන්න ඇති කියලා. ඉතින් බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ගිහින් එන්නම්.